welcome back to my YouTube channel. අදත් හරි ආදරෙන් පිළිගන්නවා මාව අහන් ඉන්නයි බලන් ඉන්නයි අප්පු ඔයාලා හැමෝම. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ස්ටඩි ලීව් එකේ මම කොහොමද ස්ටඩීස් කළේ කියලා. ඒ වගේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා එක්සෑම් එකක් ලඟ වුණාම අපි කොහොමද එක්සෑම් එකක් වෙනුවෙන් වැඩ කරන්න කියලා. පුංචි ස්ටඩි ටිප්ස් ටිකකුත් මේත් එක්කම ෂෙයා කරගන්නවා. එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද දවසේ ප්ලෑන් එක විදිහට ගත්තොත් මම උදෙන්ම කැම්පස් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක ස්ටඩීස් කරලා හවස් වෙලා බෝඩිමට ඇවිල්ලා මගේ නයිට් ටයිම් ස්ටඩීස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක රෙඩි වෙලා කැම්පස් එකට යන්න. එක්සෑම් එකක් ලඟ වුණාම ඔයාලගේ වැඩ කොහොමද මැනේජ් කරගන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. සමහර අය ඉන්නවා එක්සෑම් එකක් ලඟ වුණාම අනවශ්‍ය විදිහට ටෙන්ෂන් වෙන, ස්ට්‍රෙස් වෙන. එහෙම වෙන්න හොඳ නෑ. එතකොට අපිට කරගන්න තියෙන වැඩ ටිකත් කරගන්න බැරි වෙන එක විතරයි වෙන්නේ. අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව අපි අපේ එක්සෑම් එකට කොහොමද වැඩ කරන්න කියලා මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා. කතාවෙන් මම මේ කැම්පස් එකට යන රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඔයාලා කලින් දැක්කනේ මගේ අවුට්ෆිට් එක. දැනටමත් මගේ යාළුවෝ නම් කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. මං ඉතින් අද ටිකක් පරක්කුයි. එහෙනම් ඉක්මනින්ම යමු කැම්පස් එකට. අපේ මයින්ඩ්සෙට් එක ඕනකට වඩා ස්ට්‍රෙස් වෙන්න බලනවා. ඒකට අපි කලින් ඉඳන්ම වැඩ ටික මැනේජ් කරගෙන ටයිම් එක බැලන්ස් කරගෙන වැඩ කරගන්න ඕනි. මම දැන් කැම්පස් එක ගාවටම ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. ඒක නිසා අවුවත් ටිකත් සැරයි. අපි ඉක්මනින්ම යමු කැම්පස් එක ඇතුළට. එන්නකෝ ඔයාලා. එහෙනම් දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ එක්සෑම් එකක් ලඟ වුණාම අපි කොයි විදියටද ස්ටඩීස් කරන්න ඕනි කියලා. මුලින්ම ඔයාගේ මයින්ඩ් එකේ තියෙන වැඩ ගොඩාක් කරන්න තියෙනවා, මට කරගන්න බැරි වෙයිද, අනිත් අය කොච්චර කරලා තියෙයිද වගේ නෙගටිව් ෆීලිංස් අයින් කරන්න ඕනි. එහෙම අයින් කළාට පස්සේ තමයි අපිට එනර්ජි එකකින් අපේ වැඩ පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔයාට පාඩම් කරද්දි දැනෙන කම්මැලිකම, ඔයා පාඩම් කරද්දි තනියෙන් වගේ දැනෙන ෆීලිං එක මගහැරව ගන්න ඔයා පුංචි ටිප්ස් ටිකක් යූස් කරන්න ඕනි. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ස්ටඩි විත් මී, එහෙම නැත්නම් නේචර් සවුන්ඩ්, මේ වගේ YouTube එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ කරන ගමන්ම ඔයා ස්ටඩීස් කරන්න. එතකොට ඔයාට ඔයා තනියම පාඩම් කරන්න කම්මැලි කියලා එහෙම හිතෙන එක අඩු වේවි. ඊළඟට ගොඩාක් අයට මේ එක්සෑම් ලඟ වෙද්දි දැනෙන තව දෙයක් තමයි මට පාඩම් කරන්න බැහැ, තව ටිකකින් කරනවා වගේ ෆීලිං එක. ඉතින් මේක මගහැරව ගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මම පැයක් දෙකක් පාඩම් කරන්න ඕනි නැහැ, විනාඩි 5ක් පාඩම් කරනවා කියලා හිතට දාලා ඔයා විනාඩි 5කට ඔයා ස්ටඩීස් කරන ඒරියා එකෙන් වාඩි වෙන්නකෝ. එතකොට ඔයාටම නොදැනීම ඒ විනාඩි 5 10 වෙලා පැය භාග වෙලා දිගටම පාඩම් කරන්න හිතේවි. අපිට අමාරුම අර මුලදී වාඩි වෙන්න හිතන විනාඩි 5 විතරයි. ඊට පස්සේ ස්ටඩීස් කරන එක හරිම ලේසි. ඔයාලා ඒ ස්ටඩි ටිප්ස් එකක් යූස් කරලා බලන්නකෝ. හැමෝම නැතත් ඉගෙන ගන්න අයගෙන් ගොඩක් දෙනා මේ එක්සෑම් වලට එච්චර කැමති නෑනේ. හැබැයි අපිට මේ එක්සෑම් ගැන ආසාවක් ඇති කරගන්න පුළුවන් එක්සෑම් එක ඉවර වෙලා ගන්න ෆීලිං එක අපි එක්සෑම් එක ලියන්න කලින් චුට්ටක් හිතුවොත්. අපි කොහොමද එක්සෑම් එක ඉවර වෙලා ඉන්නේ, අපි කොහෙද යන්නේ, මොකද කරන්න කියන දේවල් වගේ. එතකොට අපිට ආසාවක් ඇති වෙනවා ඉක්මනින්ම එක්සෑම් එක ඉවර වෙලා ඒ දේවල් කරන්න.
ඔයාලා දැනටමත් ටුඩු ලිස්ට් එකක් මේන්ටේන් කරනවා නේද? ඔයාලට අද ඉඳන් පුළුවන් ඩන් ලිස්ට් එකකුත් මේන්ටේන් කරන්න. ඩන් ලිස්ට් එකක් කියලා කියන්නේ ඔයාලා කරපු වැඩ ලියන පුංචි නෝට් එකක්. මේ නෝට් එක ඔයා දකිද්දී ඔයාවම මොටිවේෂන් කරගනීවි. ඒ කියන්නේ මම මෙච්චර වැඩ කළානේ අනේ මං තව පාඩම් කරන්න ඕනි කියලා ඔයාටම හිතේවි. ඒක නිසා ස්ටඩි ලයිෆ් එකට මේ ඩන් ලිස්ට් එකත් ගොඩාක් ඉම්පෝටන්ට් වේවි. මං ඔයාට කියන්නද පුංචි ස්වීට් දෙයක්. ඒක ඔයාලට හරිම ආස හිතන දෙයක්. ඔයා එක්සෑම් එකට යන්න කලින්ම ඩිසයිඩ් කරන්න ඔයා එක්සෑම් එක ලියන්න මොන පෙන් එකෙන්ද, ඔයාගේ ලකී පෙන් එක මොකක්ද, ඔයා එක්සෑම් එකට ඩ්‍රෙස් කරන ඇඳුම මොකක්ද, ඔයාගේ ලකී ඩ්‍රෙස් එක මොකක්ද, ඔයා දාන ස්ලිපර්ස් මොනවාද, මේ වගේ දේවල් ඔයා කලින්ම ප්ලෑන් කරලා තියාගන්නකෝ. එතකොට ඔයාට ආස හිතේවි එක්සෑම් ඩේ එක එනකම්ම. කන්ෆියුස් නැතුව ඔයා ආසාවෙන් එක්සෑම් එකට ෆේස් කරන්න මේ පුංචි ටිප්ස් එක ඔයාට ගොඩාක් හෙල්ප් වෙයි කියලා මම හිතනවා. දැනට මේ ස්ටඩි ටිප්ස් ටික විතරක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. තව ගොඩාක් ස්ටඩි ටිප්ස් මගේ ඉස්සරහ බ්ලොග් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ. කතාවෙන් මං කැම්පස් ගිහින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මගේ ෆ්‍රී ටයිම් එකත් ගත කරලා මගේ නයිට් ටයිම් ස්ටඩි රූටින් එක තමයි මේ කරන්නේ. ඔයාලත් ඉතින් මාත් එක්ක මගේ කුංචි කචකචෙත් අහගෙන මෙච්චර වෙලා ඉඳියානේ. අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ස්ටඩි ටිප්ස් ගැන. ඔයාලට මොකද හිතෙන්නේ? මං හිතනවා ඒව ඔයාලට හෙල්ප් වෙයි කියලා ස්ට්‍රෙස් නැතුව පාඩම් කරගන්න. එහෙම හෙල්ප් වුණා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. අපි හැමෝගෙම ස්ටුඩන්ට් ලයිෆ් එක කියන්නේ ගොඩාක් සුන්දර කාලයක් නම් නෙමෙයි. මේ කාලෙදී ගොඩක් දේවල් අපිට දරා ගන්න වෙනවා. ඒක නිසා මේ කාලේ අපි කොහොම හරි ඉවසගෙන ඉඳියොත් ඉස්සරහට හරි ලස්සන කාලයක් ඒවි. ඒ නිසා ස්ටුඩන්ට් ලයිෆ් එක පුළුවන් තරම් එන්ජොයි කරන්න කියලා තමයි මම ඔයාලගෙන් රික්වෙස්ට් කරන්නේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අලුත් ලස්සන ස්ටඩි ව්ලොග් එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. සුන්දර කැලේ